ආයුබෝවන්. ඔබ මේකතු වන්නේ උත්තරේ සෙල් සමගයි. අපි කුඩා කාලයේ සිටම ඉගෙනගෙන තියෙන විද්‍යාවේ ලොකුම නීතියක් තමයි මේ විශ්වයේ කිසිම දෙයකට ආලෝකයේ වේගයට වඩා වේගෙන් යන්න බෑ කියන එක. ඒ කියන්නේ තප්පරයකට ලක්ෂ 3ක සීමාව. හැබැයි මම ඔබට කිව්වොත් අපට පුළුවන් කියලා අපේ ගෙදර ඉඳන්ම ආලෝකයේ වේගය පරද්දන්න. මම අද ඔබට පෙන්වනවා ආලෝකයටත් වඩා වේගෙන් දුවන සෙවනැලි හා ලේසර් තිත් ගැන පුදුම හිතෙන කතාව. වීඩියෝව අවසන් වෙනතුරුම රැඳී ඉන්න. මොකද අයින්ස්ටයින් පවා මවිත වුණු රහසක් මම ඔබට හෙළි කරනවා. හිතන්න ඔබ ඊට ප්‍රබල ලේසර් පොයින්ටරයක් අරන් සඳ දෙසට එල්ල කරනවා කියලා. දැන් ඔබ මේ ලේසර් එක ඉතාමත් වේගෙන් කැරකෙන යන්ත්‍රයක් මත තබනවා. යන්ත්‍රය මගින් මේ ලේසර් එක නිමේෂයකින් කැරකුවොත් ඒ ලේසර් තිත සඳේ එක පැත්තක සිට අනෙක් පැත්තට යන්නේ තප්පරයෙන් 100න් පංගුවක් වගේ ඉතා කුඩා කාලයකින්. ඔබ දන්නවද සඳ මතු පිටදී ලේසර් තිත දුවපු වේගය? ඒක ආලෝකයේ වේගයටත් වඩා වැඩි. ඒ වගේම තමයි ඈත තිරයකට වැටෙන සෙවණැල්ලක්. සෙවණැල්ලටත් පුළුවන් ආලෝකය පරද්දලා දුවන්න. දැන් ඔබට ප්‍රශ්නයක් ඒවි. එහෙනම් අයින්ස්ටයින් කිව්ව නීතිය බොරුවක්ද කියලා? ඇත්තටම නැහැ. මෙතනදී අයින්ස්ටයින්ගේ අමතක වුණු පර්යේෂණ පත්‍රිකාවකින් අපට වටිනා උත්තරයක් ලැබෙනවා. ඔහු පැහැදිලි කළේ කිසිම තොරතුරකට භෞතික වස්තුවකට ආලෝකයේ වේගයට වඩා වේගෙන් යන්න බෑ කියලා. ලේසර් තිතක් හෝ සෙවණැල්ලක් කියන්නේ තොරතුරක් හෝ භෞතික වස්තුවක් නෙමෙයි. ඒක හරියට රළක් වගේ. රළක් වේගෙන් වෙරළට ආවා වගේ පෙනුනට ඇත්තටම වතුර අංශු වෙරළට එන්නේ නැහැ. ඒවා කරන්නේ එක තැන ඉඳන් උඩට පහළට යන එක විතරයි. ඒ අනුව සෙවණැල්ල හෝ ලේසර් තිත ආලෝකයට වඩා වේගෙන් ගියත් ඒ හරහා අපට පණිවිඩයක් යවන්න බෑ. හැබැයි මේ කතාවේ තවත් අමුතුම කොටසක් තියෙනවා. ඒක තමයි ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට්. ඒකට සම්බන්ධ වුණු අංශු දෙකක්. එකට සම්බන්ධ වුණු අංශු දෙකක් විශ්වයේ කෙළවරවල් දෙකක තිබුණත් එකකට කරන දේ අනෙකට ක්ෂණිකව දැනෙනවා. මේක වෙන්නේ ආලෝකයේ වේගයට වඩා දහස් ගුණයක වේගයෙන්. අයින්ස්ටයින් මේකට කිව්වේ ස්පූකි ඇක්ෂන් ඇට් a distance හෙවත් දුර සිට සිදුවන බියකරු ක්‍රියාවක් කියලා. ඔහු පවා මවිත වුණු මේ ක්‍රියාව හරහා අපට පණිවිඩයක් යවන්න බැරි ඇයි? ඒක හරියට සපත්තු වල දකුණු කකුල සහ වම් කකුල වගේ. එකක් වම් කකුල කියලා දැනගත්ත ගමන් අනෙක දකුණු කකුල බව ඔබ දැනගන්නවා. ඒක දැනුමක් මිසක් පණිවිඩයක් නෙමෙයි. ඉතින් අපේ විශ්වය කියන්නේ අපි හිතනවට වඩා ගොඩක් සංකීර්ණ තැනක්. ආලෝකයේ වේගය පරදවන සමහර දේවල් තිබුණත් සබාදහම අපට ඉක්මවා යා නොහැකි සීමාවන් දාලා තියෙනවා. අද වීඩියෝවෙන් ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා. මේ වගේ කුතුහලය පිරුණු තොරතුරු දිගටම දැනගන්න උත්තර SL සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අපේ මීළඟ වීඩියෝවෙන් හමුවනතුරු ඔබට සුබ දවසක්.